මේ ඉතිහාසයේ සිංහල ජාතිය දෙකට බෙදුවා. සිංහල ජාතිය දෙකඩ කළා. දෙකඩ කළේ මේ විදිහට දැන් කතෝලික ආගමට හරවලා කතෝලික භක්තිය ගැන කියන්න ගියේ නැහැ. කතෝලික භක්තිය ගැන කීමෙන් නතර කළේ නැහැ. ඒ වෙනසු කළේ බුදුදහමට විරුද්ධව, ඊළඟට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයට විරුද්ධව, ඊළඟට බෞද්ධ සංස්කෘතියට විරුද්ධව, භික්ෂුන් වහන්සේලාට විරුද්ධව නොයේ කාකට අපහාස, ගැරහුම්, පත්‍රිකා බෙදීම්, පරණ පොත්පත්වල විස්තර තියෙනවා. බෙදින් ආදී කරමින් භික්ෂුන් හරියට සිංහල බෞද්ධයව පෙළන්න පටන් ගත්තී සිංහලෙ ලවාම. ඒගොල්ලෝ කලින් සිංහල බෞද්ධ. ඒතකොට අපිට පේනවා අදත් ඒ ක්‍රමේ තියෙනවා. අදත් සමහරට බුදු පිළිම පාගෝනවා. ඊළඟ බුදු පිළිම හැඩයට බිස්කට් හදලා කන්න දෙනවා. ඉතින් මේ වගේ අදත් අර බෞද්ධ විරෝධී මේ සිංහලයා තුල හදලා තියෙනවා. අපිට මේ ඡන්දවලිනුත් අපිට ඒක පෙවුණා. මේගම අත්තල ඡන්දවලි. ඉතින් ඒ නිසා මේ සුද්දාගේ කුමන්ත්‍රණයට සිංහල ජාතිය අහුවෙච්ච අහුවිල්ල මේ සිංහලයා ඇස්සරියේ නැහැ. අපිට මේ මොකක්ද උනේ කියලා. මොකද ඒ කතෝලිකයට ආගමික උම්මත්තක භාවයක් ඇති කළා. හැබැයි ඒ උම්මත්තක භාවය බෞද්ධයට නැහැ.